මල්ලි ඔයල් බම් මේ සසරේ පා වෙලා වගේ යන්නේ. මහාන වෙන්නවත් යනවද? අද උඹව හම් දෙන්නමයි බං ආයේ මට මාර ප්‍රශ්නයක් බං උඹ කියන්නේ අපේ විමල මාමිනේ විමල මාමගේ අම්මා විමල මාමගේ අම්මගේ බං අර ලොකුම වැදලා ඉන්නේ පොඩි එකා ඉන්නේ ඒ පොඩි එකාගේ මචං අම්මට පොඩි කේසයක් වෙලා මචං මාරම ප්‍රශ්නේ මචං මගෙන් මේ සල්ලි වගේක් ඉල්ලනවා උඹ අතේ තියෙනවා රුපියල් 20000ක් දීපන් මම උඹට දෙනවා යකාගේ නෑ කමන්නේ බං ඒක. හරි කමන්නේ. මම 20000ක් දෙන්නම්කෝ. හැබැයි ඉක්මනට ඕනේ ඈ. මචං මචං මේ මොකෝ කේස් එක ඉඳගෙන කතා කරමු ඉඳගෙන වාඩි වෙන්න ඕනේ නෑ බං. ගෙදර කරන්ට් බිල කපලා ගිහිල්ලා ওই සල්ලි නැතුව අරුඹ මාස 3කට විතර කලින් ගත්ත 20000 ගන්න. පුතේ විනාඩියක් දෙන්න හොඳේ තාත්තා. හරි බං. හරි මල්ලි මොකෝ කේස් එක කියන්න. ලයිට් බිල කපලා ගිහිල්ලා අයියේ ගෙදර අර මාස 2කට 3කට කලින් ගත්ත රුපියල් 20000 ගන්න පුළුවන්. අම්මා පොඩ්ඩක් කතා කරමු. පොඩ්ඩක් ඉඳන් හොඳේ අම්මානේ. හරි අයියේ. අම්මලා දන්නවානේ පොඩි වැඩක් කිව්වා ඒක කරලා ආවේ. මේ දැන් කියන්නකෝ මල්ලි. අයියේ අර මාස 3 විතර කලින් ගත්ත රුපියල් 20000 ගන්න. පැංචා ආයිබුවන්. වලියා අපේ ගෙට්ට ගහනවා. මචං මේ අපේ ගෙට්ට ගහනවලු වලියා. හන්දිලා ඩෝන් ගාලා දුවින්න උඹ මෙතනම ඉඳපන් යන්න එපා මෙතනම ඉඳපන්. මල්ලි අයියේ ඔයාද මං ගොඩක් වෙලා බලන් ඉඳි අයියෝ ඔය එනකන්. ආර්තිනෝමයි පුටුවේ අමාරුයි ඔය මගේ ඇඟපතෙන් අයියෝ දැන් කියන නෑ මගෙන් අර එදාගත්ත රුපියල් 20000 ගන්න පුළුවන් දයි ලොකු හදිස්සියක් මට. මේ ඒකද කෝ කියන්න එපා මේ දැනට ඔයා මෙන්න මේක තියාගන්න ඉතුරු 19950 ඉක්මනටම දෙනවා හොඳේ. තොට මම තෝ සතියෙන් දෙනවා කියලා අරගෙන තෝ බල්ලා තෝ මල්ලි මං එදා 20000ක් ගත්තේ හදිසියෙ ෆ්‍රී ෆයර් account එකක් ගන්න සල්ලි දාන්න ඩයල් එකකට. අන්තිමට මට ෆ්‍රී ෆයර් account එකක් නැහැ සල්ලිත් නැහැ මල්ලි. අයියෝ ඔයා තැන තැන ගිහලා රැවටෙන්නේ යන්නේ. යන්නකෝ ඇඩ්මින් රවිය මල්ලි ගාවට. මොකද විශ්වාසිකුත් තියෙනවනේ. ඉතින් ඔයාලට විශ්වාසවන්ත ලෙස account එකක් ගන්න වගේම ඔයාලගේ තියෙන account එක විකුණ ගන්න හොඳම කෙනෙක් තමයි රවිය මල්ලි කියන්නේ. ඉතින් මෙයාගේ ස්ටෝර් එකේ තියෙන විශේෂ දෙයක් තමයි ඔයාලා දැන් ප්ලේ කරන account එක මෙයාට දීලා තව අතිනුත් ගානක් දීලා මෙයාගේ සුපිරිම account එකක් ඔයාලට බයි කරගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි රුපියල් 8000ට වැඩි ඕනම account එකක් ඔයාලට පුළුවන් මෙයාගෙන් ටික ටික ගෙවාගෙන යන්න මිලදී ගන්න. ඒක තමයි මෙයාගේ තියෙන විශේෂම කාරණේ. ඉතින් මෙයාගේ WhatsApp channel එකේ වගේ WhatsApp group එකේ link එක මම description එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහලා අනිවාර්යෙන් මෙයාව contact කරගන්න. ඒ වගේම මෙන්න මේ number එකට message එකක් දැම්මොත් ඔයාලට පුළුවන් මෙයාගෙන් වැඩිදුර විස්තර ගැන දැනගන්න. ගිහින් එන්නම්. bye bye.